බලන්න මං ඉන්නේ පිරමිඩයක් ඇතුලේ. මෙතන හොල්මන් ඉන්නවා වගේ දැනෙනවා. බුදු අම්මෝ මුන්ට පණ ආවා. මං දුවනවා. මං බුතයෝ එක්ක අල්ලන සෙල්ලම කරනවා. ඔයාලා මුම් මහා මෝඩ යක්කු. ඔයාලා මාව සති දෙකක් ඇතුළත මේ තැනට ගෙනාවේ. මගේ යාළුවනේ දිගටම ඉන්න මාත් එක්ක තැන්ක්ස් සියලුම දෙනාට. මාත් එක්ක ඉන්න යාළුවනේ සියලුම දෙනාටත් ගොඩක් ස්තුතියි මාව සති දෙකක් ඇතුළත මේ වගේ තැනකට ගෙනාවට. අපි දුටු ගැමුණු රජුගේ අවසන් යුද්ධයේ දින්නා. අපි සතුටින් කෑම ගන්න ගමන් ඉන්නේ. ඔයාලත් එනවා ඉතිහාසෙ මොන වගේද බලන්න. මම ඉන්නේ රාවණා රජු එක්ක ඇවිල්ලා දුටු ගැමුණු රජුගේ අවසන් යුද්ධය දිනන්න සටන් කරන ගමන්. දකුණු පසින් ඉන්නේ රාවණා, වම් පසින් ඇතාගේ පිටේ ඉන්නේ දුටු ගැමුණු රජු. යාළුවනේ මම ඉන්නේ රාවණා රජු එක්ක. සීගිරිය නිර්මාණය වෙන කාලේ මිනිස්සු පුදුම විදියට වැඩ. යාළුවනේ බලන්න මේ විශ්මිත නිර්මාණය. රාවණා රජුගේ යුගයේ ඉඳන්ම පවතින මේ සීගිරිය බලන්න. මේ සිංහපාදය සහ මේ මාලිගා. හෙල්ලෝ යාළුවනේ මං ආවා අබ ලෝකෙට බලන්න. මේ අබ කරත කොළඹ අබ. ලෝකේ තියෙන ඕනිම ජාතියක අබ තියෙනවා. අපි කාලා බා. මම රාවණා රජු. මම යනවා දිව්‍ය ලෝකෙට. මතු බුදු වෙන්න ඉන්න දෙවි කෙනෙක්ගෙන් උපදෙස්. මේ බලන්න ඉරානයේ යුද්ධය ඉවර කරන්න රාවණා රජු එක්ක මං ආවා. රාවණා රජුට මල පැනලා හොදටම මුන්ට ගහනවා අම්මට සිරි වෙන්න. මේක නම් වෙනමම ලෙවල් එක යුද්ධයක්. හෙලෝ යාළුවනේ රාවණා රජු ආවේ මේ මෑත කාලේ ඇති වෙලා තියෙන යුද්ධය නවත්තන්න සිරිපාදේ වන්දනා කරලා රාවණා රජු එක්ක මම යනවා ඉනාරණයට. මේ දර්ශනය ඇත්තටම ඉතාමත්ම අලංකාරයි. හෙලෝ යාළුවනේ අද අපි ඇවිත් ඉන්නේ රාවණා රජුරුවන්ගේ රන්තේ අපේ අනාගතයේ නිර්මාණය වෙන සංකපාල රජමහා විහාරයට. බලන්න මේ යෝධ ප්‍රතිමාව කොච්චර ලස්සනට නිර්මාණය වෙනවද කියලා. මම රාවණා රජු එක්ක අතීතයේ ඇති අපේ සිංහල ගම්මානයක ඇවිදින ගමන් බලන්න ඒ කාලේ මේ ලංකාවේ ලස්සන ඒ කාලේ අපේ රට කොච්චර ලස්සනද කියලා හිතා ගන්නවද? හෙලෝ යාළුවනේ අපි ඒ කාලේ අපේ ගමේ උඩවලවේ රාවණා රජු එක්ක රාත්‍රී කෑම කරන ගමන් මේ ගමේ මිනිස්සු හරි අහිංසකයි. දැන් කාලේ ඉන්න අම්ඩෝ වගේ නෙමෙයි. මම රාවණා රජු එක්ක අතීතයේ ඇති ගම්මානයකට යනවා. ඔයාලා එනවද? මේ බලන්න දර්ශනය කොච්චර ලස්සනද කියලා. අපේ ඉතිහාසයේ කොච්චර ගැඹුරුද. අපි ගොඩක් අමාරු තැනක ඉන්නේ. සතුරු හැම පැත්තෙන් එනවා. අපිට ඉක්මනට පස්සට යන්න ඕන. ඉක්මනට යන්න ඕන. මගේ සහෝදරයන් සහ සහෝදරියන් මේ විනාශයටපත් වී අය. අපිට දැන් ජීවත් වීමට තැනක් නැහැ. අපට උදව් කරන්න. මම ඉරානයට ආවා. ආවරණ ගන්න. හැම තැනම අපි යනවා. හරි හරි. ලෝකයේ ලස්සන වුණාට වැඩක් නැහැ. හැම තැනම ප්‍රශ්න විතරයි. මේ කොරෝනා එක්ක කොහොමද ගමන් කරන්නේ? How are you? Are potato salt available? You happy? Yes, I'm very happy. Everything is available. Great. Thank you. මම දැන් ඉන්නේ උඩවලවේ ඇත් අතුරු සෙවනේ. මේ අය අතර මං වෙලා වගේම තුවාල වුණ අය ඉන්නේ. මේ විදිහට කඩු අල්ලන්න දනහිස් මදක් නමාගෙන සිටින්න සටනට සූදානම් වන්න. හොඳයි මහරජා. ඔබ ඉතා දක්ෂ ලෙස ඉගෙන ගන්නවා. මේ ආකාරයට දිගටම පුහුණු වෙන්න. This place is absolutely breathtaking. The cherry blossoms here in Udawale are unlike anything I've ever seen. Look at this view. I'm so glad I got to share this with you all. Hello friends, I'm going to a world of sweets. Let's see what we can do. Oh my god, it's so delicious. Come on. මන් දැන් ගුවනින් එන ගමන් ඉන්නේ සිතා දේවිය නැවත එක් කරගෙන. මේ චාරිකාව හරිම අමාරු වුණත් සිතා දේවිය නැවතත් මගේ අසලට ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. යාළුවනේ මේ මගේ ගම උඩවලව. අර පෙන්නේ උඩවලවේ වැව. මේ තරම් ලස්සන ගමක් නැහැ ලෝකේ කොහෙවත්. ඔන්න අපි ආවා උඩවලවට සිතා දේවිය එක්ක. දැන් ඉන්නේ පොඩි සෝමේ ගෙදර ගල උඩ. මේ මගේ චෙරි වත්ත අපි බලමුද ලස්සනද කියලා කලත් බලමු. මාරම රසයි. උඩවලවේ ඉන්න ඔයාලත් එන්න. හෙල්ලෝ යාළුවනේ. මම දැන් ඉන්නේ උඩවලවේ තියෙන අපේ චෙරි වත්තේ. බලන්න අපේ චෙරි ගගනේ. මාව බේරාගෙන ආපු මේ වල් අලියා හෙන වල් මගේ බඩින් ඒට පැටියෙක් කොනිලු. මං කොහොමද ඒක කරන්නේද? මාව බේරාගෙන ආපු මේ වල් අලියා හෙන වල් මගේ බඩින් ඒට පැටියෙක් කොනිලු. මං කොහොමද ඒක කරන්නේද? උඩවලවේ වල්ලලි හිලෑන මාව මරන්න එනෝ. හෙලෝ ලංකාවේ ඉන්න කොල්ල කෙල්ලනේ අවසර පතනවා. හවසට අප්ප කන කෙල්ලොන්ට වගේම කෙසෙල් ජුස් බොන කොල්ලොන්ටත්. මම දැන් ඉන්නේ ඉන්දියාවේ.